ආයුබෝවන් සුබ දවසක් කියලා පටන් ගන්නම් මේ වීඩියෝ එක කරන්න හේතුව කිසිම දේශපාලනඥයෙකුටවත් පවතින රජයටවත් අපහාසයක් කරන්නවත් යම්කිසි වචනකින් හරි අපහාසාත්මක ඉදිරිපත් කිරීමකටවත් නෙමෙයි සාධාරණව මට හැඟිච්ච දෙයක්. මොකද අද රට පුරා ලොකු ව්‍යසනයක් වෙලා තියෙනවා. ඒක කවුරුත් දන්න දෙයක්. ඉතින් අද මේ වෙනකොට සමහර පළාත්වල කිසිම තොරතුරක් නැහැ. දුරකථන මාර්ග සියල්ල අවහිර වෙලා. පණිවිඩයක් දැනගන්න විදිහක් නැහැ. තමන්ගේ අම්මා තාත්තා දුව දරුවන් නෑදෑ හිතවතුන් ගැන කිසිම තොරතුරක් දැන ගැනීමට විදිහක් නැහැ. දුරකථන සියල්ලම අවහිර වෙලා විදුලිය නැහැ. ඉතින් ඒ හින්දා ෆෝන් charge කරගන්න බැරුව අසරණ වෙලා ඉන්නවා මිනිස්සු. සමහර මිනිස්සුන්ට කෑම ටික නැතුව අසරණ වෙලා තියෙනවා. ඒ වගේම සියලුම රාජ්‍ය සේවකයන්ට තමන්ගේ දුව දරුවන් ඥාතීන් හිතවතුන් ඉන්න තැනක් ගැන තොරතුරක් ලබා ගන්න විදිහක් නැතුව සමහර තැන්වල කොටු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අපේ ආදරණීය ආරක්ෂකාංශයේ ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් ඔවුන් මේ වෙනකොට අත්‍යවශ්‍ය සේවාවලට යොදවලා තියෙනවා. ඔවුන්ට එක තැනක මනස තියාගන්න වැඩක් කරගන්න බැරි තරම් අපහසුතාවයෙන් ඉන්න පුජ්‍යලයෝ ඉන්නවා. මොකද තමන් රට වෙනුවෙන් රටේ ආදරණීය ජනතාව සුරක්ෂිතව සුරක්ෂිත කරන්නට ඔවුන් වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඉතින් ඒ අතරේ ඔවුන්ගේ දුව දරුවන් ආදරණීය දෙමාපියන් ඥාතීන් ගැන හොයලා බලන්න ක්‍රමයක් නැතුව ඉන්නවා. අසරණ වෙලා ඉන්නවා. ඒත් රාජකාරියට කැප වෙලා හින්දා ඒ සියල්ල පසෙක තියලා ඒ රාජකාරිය වලට යොමු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි සමහර තැන්වල පෞද්ගලික ආයතන වල හිර වෙලා ඉන්න අය ඉන්නවා. විදේශගත වෙච්ච ආදරණීය මිනිස්සු ඉන්නවා. ඒ අයගේ දෙමාපියන් දූ දරුවන් තමන්ගේ බිරින්දෑවලු මේ ස්වාමි පුරුෂයන් ගෙදර අය කොහොමද හොඳින් ඉන්නවද කියන එක හොයලා බලන්න විදිහක් නැතුව අද මාර විදිහට මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. ඉතින් මම මේ වීඩියෝ කරන්න හිතුවේ ඇත්තරම අපි දන්නවා මේ වෙලාවේ හැම ගමකම හැම තැනකම නගරයකම දුරකථන රැහන් අවහිර වෙලා ඒ වගේම දුරකථන සංඥා කුළුණු අවහිර වෙලා දුරකථන මාර්ග කිසිවක් වැඩ කරන්නේ නැති තැන් තියෙනවා. ඉතින් විදුලිය නැතුව ෆෝන් එකක් charge කරගන්න බැරුව මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. ඉතින් ඒ හින්දා යෝජනා කරනවා හැම ගමකම